තමයි රටට අවශ්‍ය උගතුන් බිහි කිරීම. දෙක තමයි රටේ ප්‍රශ්න හඳුනා ගැනීමෙන් ඒ සඳහා අවශ්‍ය පර්යේෂණ කටයුතු සිදු කරමින් නව හොයා ගැනීම කරා ගමන් කිරීම. තුන්වෙනි එක තමයි ජනතා මෙහෙවර කියන එක. එතෙන්දී මේ දෙවැනි කොටස තමයි අපි මේ ඇත්තටම කරන්නේ. මේකෙදි වෙන්නේ අපේ සියලුම විශේෂඥයන් විශේෂ දැනුම තියෙන ශාස්ත්‍රඥයන් විවිධ ක්ෂේත්‍රයන් ඔස්සේ ඔවුන් විසින් කරන ලද වූ පර්යේෂණයන්ගේ ප්‍රතිඵලයන් සාකච්ඡාවට බාධා කරන සමුළුව තමයි මේ ජාත්‍යන්තර පර්යේෂණ සමුළුව හැටියට අපි අවුරුදු පවත්වන්නේ. මේක ජාත්‍යන්තර කියන්නේ පෙරදින විශ්වවිද්‍යාලයේ ලෝකයේ විවිධ තලවල තියෙන විශ්වවිද්‍යාල 80ක් විතර එක්ක සහයෝගිතාවෙන් කටයුතු කරනවා මේ වෙනකොට. එයින් 60ක් 65ක් සක්‍රීය අන්දමින්ම වැඩ කරනවා. ඒ ඔවුන් සමගත් එකතු වෙලා අපි කරන පර්යේෂණයන්ගේ ප්‍රතිඵල එළි දැක්වීම තමයි මෙතෙන්දී සිද්ධ වෙන්නේ. හොඳයි.